ආයුබෝවන්. අද කතා කරන්න යන්නේ මේක අලුත් මාතෘකාවක් නෙමෙයි. වෙඩි වැදුණු ඇතෙක් ගැන. මේක වෙඩි වැදිලාද කියලා කියන්න හරියටම නිශ්චිත තොරතුරු නැති වුණත් කකුලේ තියෙනවා ලොකු තුවාලයක්. මතකනේ පහුගිය කාලේ අග්බෝට් ඇතාට වෙලා තිබ්බ දේ. ඒහා සමානම ඊට වඩා දරුණු විදිහට මේ සතාටත් මොකක් හරි කරදරයක් වෙලා තියෙනවා. ඇත්තෙන්ම හරිම කනගාටුදායකයි දැනට මේ සතා ගැන තිබෙන තත්ත්වය. මොකද දැන් මාසයකට ආසන්න කාලයක් වෙනවා මේ සතාට ප්‍රතිකාර කරන්න අරගෙන. ඒ වගේම මේ කකුල දැන් තිබුණට වඩා ගොඩක් විශාලව ඉදිමිලා තියෙනවා. ඇත්තෙන්ම මේ හස්තියාගේ මේ මට හිතෙන්නේ බඳින කඳක් පත්තු වෙලා හෝ අග්බෝට වගේ එම වෙලා කියන එක තමයි මගේ අදහස. ඇත්තටම මේ සම්බන්ධයෙන් වනජීවි දෙපාර්තමේන්තුව සහ එහි නිලධාරීන් ඇත්තටම මේ සතා ගැන තියෙන අවධානය ඇත්තටම පොඩ්ඩක් මදි. මොකද මේ සතාව බේර ගන්න ඕන නම් ඊට වඩා ක්‍රමවත් සහ විධිමත් ප්‍රතිකාර අවශ්‍යයි. අග්බෝ හස්තියාට වගේම අග්බෝ හස්තියා වගේම වටිනා සතෙක් ලංකාවේ ඉදිරි පරම්පරාවේ ඉන්න වටිනා ඇතෙක්. ඉතින් මේ සතා ගැනත් අර අග්බෝ ගැන වගේම ලොකු උනන්දුවක්